අද බ්ලොග් එකත් හරිම විශේෂයි. ඔයාලා ගොඩාක් දෙනෙක් ඉල්ලුවා law of attraction විශ්ව නීතිය කියන්නේ මොකක්ද? මේ විශ්ව නීතිය වැඩ කරන්නේ කොහොමද? මේකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිය උදේ ඉඳන් රෑ වෙනකම්ම විශ්ව නීතියෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අද මේ බ්ලොග් එකකින් මම ඔයත් එක්ක කතා කරනවා. Welcome to my channel. Hi everyone. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම හිරු. ඔයා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරනවා ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් අහපු මට මෙච්චර කල් ගේන ටිකක් පරක් වුණු මාතෘකාවක් ගැන. thumbnail එකෙන්ම දකින්න ඇති. අද මම කතා කරන්නේ law of attraction. ඒ කියන්නේ විශ්ව නීතිය. මොකක්ද මේ විශ්ව නීතිය? කොහොමද අපි මේක ළඟා කරගන්නේ? මගේ ජීවිතේ මට විශ්ව නීතිය හරහා ලැබුණ දේවල් මොනවද? නොලැබුණ දේවල් මොනවද? මේක වැරදි පැත්තකට යද්දි මොකක්ද වෙන්නේ? මේ හැම දෙෙම මට මගේ විදිහට මම ඔයාලට පැහැදිලි කරන්නම්. විශ්ව නීතිය කියලා දෙයක් තියෙනවද? ඔව්, ඇත්තටම විශ්ව නීතිය කියලා දෙයක් තියෙනවා. මම නම් ඒක 100%ක්ම විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි මොකක්ද මේ විශ්ව නීතිය කියන්නේ? විශ්ව නීතිය මොකක්ද කියනවා නම් මේක එක එක්කෙනා කියන විදිය වෙනස්. එක එක්කෙනා තේරුම් ගන්න විදිහත් වෙනස්. මේ අතරතුර සමහරක් දෙනෙක් ඉන්නවා මේ විශ්ව නීතිය ගණන් ගන්නේ නැහැ. එයාලා විශ්වාස කරන්නේ නැහැ. ඒ මගේ channel එක ගත්තොත් මේ 90000න් ගොඩක්ම ඉන්නේ ගෑනු ළමයි. ගෑනු ළමයිට මාරම ඩ්‍රීම් ජීවිතයක් තියෙනවා. අපි මවන් ඉන්න එකක් තියෙනවානේ. මේක බලන ඔයාට මට අපි දෙන්නට මෙහෙම තියෙනවා. ඉතින් කොහොමද මේ ජීවිතේ ළඟා කරගන්නේ කියලා තමයි කතා කරන්නේ. මේක සාමාන්‍යයෙන් විශ්වාස කරන්න නැති කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් මේක අහලා බලන්න, මේ වීඩියෝ එක බලන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාට තේරෙයි. සමහර විට මේක කරන විදිහ ඔයා දන්නේ නැත්නම් මම මගේ පළවෙනි ස්ටෙප් එකේ ඉඳලා මම මෙච්චර කල් කරපු විදිහ මම ඔයාලට කියන්නම්. හරි. අපි යමු විශ්ව නීතිය කියන්නේ. විශ්ව නීතිය කියන්නේ ඔයා පතන මොකක් හරි ඩ්‍රීම් එකක්, ඔයාගේ ඩ්‍රීම් ජීවිතේ ඉක්මනටම ළඟා කරගන්න පුළුවන් අපිට විශ්ව නීතිය හරහා. මේ නමේම තියෙන law of attraction කියලා. ළඟා කරගන්න පුළුවන්. විශ්ව නීතිය ගත්තොත් දැන් මම විශ්ව නීතිය හරියටම follow කරන්න අරගෙන අවුරුද්දක් වෙනවා. මගේ ජීවිතයට ලැබුණ දේවල් ගොඩාරියක් තියෙනවා. මම කතා කරනවා මුලින් ඉඳන්ම කොහොමද මම විශ්ව නීතිය හදාගත්තේ, මේක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ විශ්ව නීතිය කියන්නේ ඔයාගේ හිත. ඒක තියෙන්නේ අපි ළඟමයි. අපි තමයි ඒක ඇති කරගන්න ඕනේ. විශ්ව නීතිය ගත්තොත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න බෑ. මම මෙහෙම කියන්නම්. මේ වීඩියෝ එක බලන ඔයා පොඩි කාලේ ඉඳන්ම සමහරක් හිටවත් නොදැනුවත්වම විශ්ව නීතිය ෆලෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම කියන්නම් ඒ ඇයි කියලා. මම කියන්නම් මම පොඩි කාලේ විශ්ව නීතිය ගැන දන්නේත් නැතුව ඔයත් මේ දේ කරනවා ඇති. අපේ වයස්වල අය පුරුදු වෙලා හිටියේ අර ඩයරි එකක් ලියන්න. පොඩිම කාලේ නම් මෙහෙම අර පෞද්ගලික දේවල් ලියන අඩු එක දේවල් ලියනවා. මමත් පොඩි කාලේ ගොඩක්ම ලියනවා. මම මේ විදිහට ජීවත් වෙන්න ආසයි, මෙහෙම තියනවා නම් හොඳයි, ඒ වගේ දේවල්. හැබැයි මේ වෙද්දි ඒක ඇත්ත වෙලා තියෙනවා. අඩියෙන් අඩිය පියවරෙන් පියවර ඒ හිතපු විදිහටම මම අද ජීවත් වෙමින් පවතිනවා. හැබැයි තව දේවල් වෙනවා. විශ්ව නීතිය කියන්නේ එක පාරටම gediya පිටින් ගන්න කියලා දෙන දෙයක් නෙමෙයි. හරි හිමින් තමා වෙන්නේ. ඉතින් පොඩි කාලේ මෙන්න මේ විදිහට මම හිතලා තියෙනවා, මම ලියලා තියෙනවා විශ්ව නීතිය ගැන. මෙන්න මෙහෙම. ඊළඟට ඒක එච්චරයි. එතනින් එහාට අපි පොඩි කාලේ කරලා තියෙන ඔච්චරයි. ඕක සම්බන්ධ වෙන්නේ නැහැ විශ්ව නීතිය. ඊළඟට ටිකක් ලොකු වුණාම මම කියන්නේ දැන් YouTube පාවිච්චි කරන්න ගත්තාම ගොඩක්ම හරියටම මම මේක කරන්න අරගෙන අවුරුද්දක් විතර ඇති. ඒ වුණාට දැන් අවුරුදු 2කට විතර කලින් ගොඩාක් මර YouTube වල විශ්ව නීතිය ගැන කතා කරන්න ගත්තනේ. එතකොට මේක ගැන හොඳටම හොයාගන්න පුළුවන් විදිහ තමයි YouTube එක කියන්නේ. YouTube එකේ ගොඩාරියක් channel තියෙනවා. ගොඩාක් දෙනා වීඩියෝස් කරලා තියෙනවා. මම විශ්ව නීතිය හරියටම මේ මොකක්ද මේක follow කරන්න අරගෙන අවුරුද්දක් විතර වෙනවා. මට ඒකට ලැබුණු දේවල් ගොඩක්. මම ඔයාලට මේ හැම දෙයක්ම දිනවක ආනුත් එක්කම කියන්නම්, ඔප්පු කරලම් පෙන්නන්නම්. එතකොට ඔයාලට උනත් බලන්න පුළුවන්. නීතිය කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඔයා විශ්ව නීතිය මොකක්ද මේකෙන් වෙන්නේ කියලා හොඳට හොයලා බලන්න. හොයලා බලලා ඔයාගේ හිතේ මේක ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මේක සමහරක් විට එකපාරම විශ්වාසයක් ඇති වෙන්නේ නැති වෙයි. ඒ වුණාට පැහැදිලි වීඩියෝ එකක් බලද්දී ඔයාට වීඩියෝ ගොඩාක් බලද්දී එක එක්කෙනාගේ අදහස් බලද්දී ඔයාට නිකන්ම ඔලුවට යනවා. මෙහෙමයි. විශ්ව නීතිය කියන්නේ ඔයාට හැබෑ කරගන්න තියෙන හීන
හැබෑ කරගන්න උදව් වෙන එක. උදාහරණයක් ඉදියට අපි මෙහෙම හිතමු. ඔයා ආස කරන මොකක්ම හරි දෙයක් තියෙනවා. අපි ගමු වාහනයක්, එහෙම නැත්නම් ජොබ් එකක්, ඔයා ආස කරන එක්සෑම් එකක්, එහෙම නැත්නම් ඔයා රට යන්න ආසයි. ඔය වගේ ඒවානේ තියෙන්නේ දැන් අද කාලේ ගොඩාරියක්. විශ්වාසය ඇති කරගත්ත විශ්වය ගැන. ඊළඟට අපි කොහොමද මේක පටන් ගන්න කියලා එනවනේ. මේක අපිට පුළුවන් ලියලා කරන්න. හැබැයි ලීවා කියලා ඔයාලා දැකලා ඇති එතනින් ගියාම ජර්නල් වර්ග ගොඩක් තියෙනවා. මේකේ ඔයාලා ලියන ඒවා දකිනවා, ප්‍රාර්ථනා කරන ඒවා දකිනවා, හිතන ඒවා දකිනවා. මුලින්ම කරන්න ඕනේ හිතන එක. ඒක තමයි law of attraction වල ගොඩක්ම බලපාන දේ. ඔයා නිකන් හිතන්න අපේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් මොකක් හරි අපි අර එළියට ගන්නවා කියලා නිකන් ඒක චක්‍රයක් වගේ. මොකක් හරි බලයක් අපි වටා අපි අර ඇඟ ඇතුලේ තියෙන දෙයක් එළියට අරගෙන අපි වටා නිකම් භ්‍රමණය වීමක් වගේ දෙයක් තමයි විශ්ව නීතිය කියන්නේ. එම කරන්න. මම දැනට කරන විදිහ ඔයත් එක්ක බෙදා ගන්න. මේක මම සාමාන්‍යවට මෙහෙම කියන්නම්. ඔයා උදේ නැගිටලා රැට නිින්දට යනකම්ම විශ්ව නීතිය සම්බන්ධ ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මම ඔයත් එක්ක කතා කරනවා. ඒක කතා කරන්න කලින් මේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. law of attraction එක ගැන මම මේ ඔයාට කියනවනේ. මම කියන හින්දා ඔයා මේක කරලා හරියන්නේ පිටු ගානක් මේක ගැන ලිව්වත් ඔයා කොච්චර ප්‍රාර්ථනා කරත් මොන දේ ඉල්ලුවත් ඔයාට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඔයා මම කීව නිසා මට මේවා ලැබෙනවා මේවා කරොත්. අරයටත් අරක ලැබිලා තියෙන්නේ මේක කරලාදුනේ. මමත් මේක කරලා බලන්න ඕනේ මට හරියනවද කියලා. එහෙම කියලා හිතන්න එපා. මම මුලින්ම කිව්වා ඔයා මේක ගැන අනිවාර්යෙන් විශ්වාස කරන්න ඕනේ. මම කියනවට මේක කරන්න යන්න එපා. ඊට පස්සේ බලෙන් ඕක කරන්න ගිහිල්ලා ඔයාට නැති කරදර එන්න පුළුවන්. මේකෙදි ඒකක් තියෙනවා. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම තියෙනවා law of attraction වල. හරි. මම කතා කරනවා දැන් ඔයා උදේ ඉඳලා රෑ නිදි යන්න යනකම්ම කොහොමද විශ්ව නීතිය ඔයාට සම්බන්ධ කරගන්නේ කියලා. මේ විශ්වය කියන්නේ හොඳ දේවල්ම විතරක් දෙන දෙයක් නෙමෙයි. හොඳ නරක විශ්වයට තේරුම් ගන්න බෑ. ඔයා ඉල්ලන ඔයාගේ චර්යාව අනුව ඔයා කරන දේවල් අනුව ආපිට දේවල් ලැබෙන එක තමයි විශ්වයෙන් වෙන්නේ. ඔයා හිතන දේ ඔයා ඉල්ලන දේ ඔයා හිතනවා මගේ ජීවිතේ නම් ඇති වැඩක් නැහැ. මට වෙන්නෙම නරක දේවල්. මේ ජීවිතේ නම් මට එපා වෙලා තියෙන්නේ. ඔයා හැම වෙලේම ඔයාට පොඩි දෙයක් වුණත් ඔයා මේකම ඔයාගේ හිතින් හිතනවා. ඒ කියන්නේ ඒකෙන් එන්නේ නෙගටිව් දෙයක්. ඒ කියන්නේ ඔයාගේ නරක සිතුවිල්ලක් නෙන්නේ. මේක තමයි ඔයාගේ කටිනුයි හිතුනුයි හැම වෙලේම පිට වෙන්නේ. එතකොට අර විශ්වයේ විසින් ඔයාට නරක දේවල්, නපුරු දේවල්, ඒ වගේම දුක හිතෙන දේවල් ඒ කියන්නේ පොසිටිව් නැති නෙගටිව් දේවල් තමයි ඔයාට ළඟා කරගන්නේ. ඒ හින්දා හැම වෙලේම ඔයා පොසිටිව් විදිහට ඒ කියන්නේ ධනාත්මක විදිහට හිතන්න ඕනේ. ධනාත්මකව හිතනවා කියන්නේ ඔයා ගැන. හැම වෙලේම ඔයා ගැන හිතන්න ඕනේ අඩියක් උඩින්. අර ලොකුවට පුහු මාන්නයක් දාගන්න නෙමෙයි. ඔයාට ඔයා ආදරය කරලා ඉන්න ඕනේ කියලා මම හැමදාම කියනවානේ. අන්න ඒ වගේ ඔයා හිතන්න ඕනේ ඔයා ගැන හොඳ විදිහට. සමහරක් විට එහෙම හිතන්න බැරි අවස්ථා ඇති. ඒ වුණත් කමන්නේ හිත හදාගෙන ඔයාගේ ගැන හිතන්න. ඔයාලට මේ මම වීඩියෝ එක කරාට මම කොහොම පේනවද දන්නේ නැහැ. මම මෙතන ලයිට් උත් දාගෙන තමයි කරන්නේ. වෙනම මට අර මිරර් ලයිට්ස් ඔයාලට මම කොහොම පේනවද දන්නේ නැහැ. දැන් හොඳටම කරුවලයි. මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. මම මෙතන ලයිට් එකක් දාගත්තා. හරි. ඔන්න විශ්ව නීතිය කොහොමද අපි උදේ නැගිට වෙලේ ඉඳන් ක්‍රියා කරන්න කියලා ස්ටෙප් බයි මම කියලා දෙනවා. මුලින්ම ඔයා නිදියක නිද්දී ඇහැරුණ ගමන්ම ඔයා සාමාන්‍යයෙන් ෆෝන් එක ගන්න එකනේ කරන්නේ. ඊට වඩා ඔයාට කරන්න හොඳම දෙයක් තියෙනවා. මොකක්ද? ඔයා උදේ නැගිට ගමන්ම මේ කියන්නේ විශ්ව නීතිය මම ෆලෝ කරන විදිය. මම කරන දේවල් මොනවද කියන එක විතරයි. ඔයාට පුළුවන් අයිඩියා එකක් අරගෙන තව කෙනෙක්ගේ දේවලුත් අයිඩියා එකක් අරගෙන ඔයාගේ විදිහට ඔයා මේක හදාගන්න. මම සාමාන්‍යයෙන් අදටත් කරන්නේ උදේම නැගිට ගමන්ම මම විශ්වයට ස්තුති කරනවා. හැබැයි ඒ ස්තුති කරන විදිහක් තියෙනවා. මේක මම අකුරක් නෑර කියලා දෙනවා. මොකක් හරි අවුලකින් ඉන්න කෙනෙක්ගේ ජීවිතේ ගොඩ දාන්න වෙන ලොකු පිනක් කියලා. ඉතින් මම ඒකයි මෙහෙම කියන්නේ. ඔයාලා තේරුම් ගන්න පුළුවන් ඔයාලට. මං උදේ නැගිට ගමන්ම හිතන දෙයක් මම මේ කියන්නේත් මේ විදිහටම තමයි. නැගිට ගමන්ම S2 පියාගෙන අඩුම තරමේ මගේ ෆෝන් එකවත් ගන්න කලින් මම හිතන දෙයක්
ආදරණීය විශ්වය, අද දවස වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තුතියි. අද හරිම ලස්සන දවසක්. මගේ වැඩ ටික අද පිළිවෙලට කරගන්නවා. ඔබට ගොඩාක් ස්තුතියි මට මෙහෙම ලස්සන දවසක් උදා කරාට. ඒක වැස්සද අවුවද මූඩ් ඩවුල් යන දේවල් තියෙනවද නැද්ද කියන්න නෑ. මං එහෙම තමයි මගේ දවස පටන් ගන්නෙ. මම අද සමහර දවසට මේ කියන වචන වෙනස් වෙන්න පුළුවන්. විශ්වය මම අද මගේ දවස හොඳට පටන් ගන්නවා. මං අද මට තියෙන වැඩ ඔක්කොම ටික කොහොම හරි කරනවා. හැබැයි මෙහෙම හිතලා කරන වැඩ මට ගොඩාක් වෙලාවට කොච්චර අවුල් මූඩ් යන අවුල් දවසක් වුණත් බලද්දි අවසානට මම මගේ වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. ඔන්න පළවෙනියටම මම මෙහෙම හිතලා තමයි දවස පටන් ගන්නෙ. ඊළඟට මම විෂන් බෝඩ් එක තියෙන්නේ මගේ ඇඳ බෙඩ් එක ඉස්සරහම බිත්තියේ මගේ විෂන් බෝඩ් එක දිහා බලනවා. ඒකේ ගහලා තියෙන්නේ මම මේකේ ගොඩාක් දේවල් කතා කරන්න ඕනේ. මම මෙතන විෂන් බෝඩ් එක ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මගේ විෂන් බෝඩ් එක ගත්තොත් මේ අවුරුද්දේ මට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒවා විතරමයි මගේ විෂන් බෝඩ් එකේ තියෙන්නේ. ඔය පොඩි පොඩි දේවල්. දැන් ගොඩාරියක් මේ වෙද්දිත් මම හැබෑ කරගෙන ඉවරයි. ඒ අතරතුර තිබ්බ මට හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගන්න ඕනේ කියලා. හැබැයි මේ හැම දෙයක්ම මට ඕන වෙලා තියෙන්නේ මගේම සල්ලි වලින්. මාවම බලා ගන්නවා කියලා. ඉතින් මම ඒ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් හොඳම ප්‍රොඩක්ට් ලොකු ගාණක් වුණත් මම මේ ප්‍රොඩක්ට් ටික ගත්තා. ඉතින් ඒ වගේ අර පොඩි පොඩි දේවල් මේ අවුරුද්දේ හැබෑ කරගන්න පුළුවන් දේවල් තමයි මගේ විෂන් බෝඩ් එකේ තියෙන්නේ. මම පොඩි පොඩි වීඩියෝස් ක්ලිප්ස් ටිකක් දාපේ මනසට යනවා. මෙන්න මේ දේවල් කියන දේ. මොකද අපි මේ කියන්නේ law of attraction එක ගැනනේ, ආකර්ෂණය. අපි හැම වෙලේම මේක මතක් කරනවා. මේක ඉල්ලනවා. විශ්වයෙන් ඉල්ලනවා. මෙන්න මේක තමයි කරන්නේ. උදේම නැගිටලා මම ඒක දිහා බලනවා. ඉතින් ඊළඟට මම මගේ වැඩ ටික පටන් ගන්නවා. උදේ කාලේ මම කරන්නේ ඔච්චරයි. මම උදේට ගොඩාක් වෙලාවට ලියන්න අනම්මනම් යන්නේ නැහැ. ජර්නල් ගැන ලොකුවට කතා කරන්න ඕනේ. මම පැහැදිලිව කෙටියෙන් ජර්නල් ගැනත් කියන්නම්. මම උදේට හිතන්නේ ඔච්චරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ගෙදර ඉන්න කෙනෙක් නම් මේක වැඩියෙන් එක එක්කෙනා කරන විදිහනේ. සාමාන්‍යයෙන් මම නම් උදේට කලබලයි ටිකක් ඉක්මනට නැගිටලා යුනි යනවා. මොකද මම උදේවරු ඔච්චරයි. law of attraction ගැන. හැබැයි හැම වෙලේම අපි දැනගන්න ඕන දෙයක් සාමාන්‍යයෙන් මෙහෙම කිව්වොත් ඔයාලට පැහැදිලි. කාටවත් කරන දේවල් කියන දේවල් වලට වඩා ඔයා මෙහෙම කරන්න, කරුණාවන්ත වෙන්න ඊට වඩා මම මෙහෙම කියන්න. මම ඉන්න විදිහ ඔයා ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව, කාගේවත් හිතක් රිද්දන්න නැතුව. ඔන්න ඔය දෙක විතරක් මනසට ගන්නකො. ඔයා කරුණාවන්ත වෙන්න ඕනේ, ඔයා හොඳට හිතන්න ඕනේ. මේ දේවල් ඔක්කොම තියෙනවනේ මේක ඇතුලේ. ඔයා කාටවත් කරදරයක් වෙන්නත් යන්න එපා. ඒ වගේම කාගේවත් හිතක් රිද්දන්න යන්නත් එපා. ඒ දෙක හරියට කරනවා නම් ඔයාට විශ්ව නීති අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මොකද ඔයා හැම වෙලේම පොසිටිව් කෙනෙක්. අනික් එක තමයි ෆෝන් එක. සාමාන්‍යයෙන් උදේට මමත් ෆෝන් එක බලනවා. මම කෙලින්ම අරක බලලා ඉවර වෙලා අනිවාර්යෙන් අතට ගන්න ෆෝන් එක. මනුස්සයෙක්ගේ ස්ටේටස් එකක් වුණා TikTok එකේ වුණත් නිකන් හෙන දුක හිතන ඒවා ගහ මරා ගන්න ඔය වගේ දේවල් බලන්න යන්න එපා. එතකොට මුළු දවසම ඉවරයි. ඒක නිසා මම ඔයාලට පොඩි පේජ් එකක් කියන්නද චුට්ටක් කොහොම ඉන්න. පොසිටිව් දේවල් නැත්තම් හිතන්න දේවල් නැත්තම් ඔයාලට පුළුවන් මේ පෝස්ට් එකේ අනිවාර්යෙන්ම මේ පේජ් එක කරන කෙනා මෙයා කරන්නෙම විශ්ව නීතිය ගැන ඔයාලට මෙයාගේ පෝස්ට් බලන්න පුළුවන් මේක. මේ තමා පේජ් එක. මම මේකේ එහා පැත්තෙන් ෆොටෝ එකක් දාන්නම්. මේ පේජ් එක කරන කෙනා ඒ කියන්නේ හරිම පොසිටිව් විදිහට එයා පෝස්ට් දානවා හැමදාම උදේට. ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් උදේම නැගිටලා මෙයාගේ පෝස්ට් එකක් බලන්න. මෙයා සාමාන්‍යයෙන් දැන් මේ දාලා තියෙන්නේ පැය 13කට කලින් පේනවා ඇති. එයා දවස පටන් ගන්න අර හොඳ එනර්ජි එකකින් දවස පටන් ගන්න විදිහ දානවා. ඉතින් මේ පෝස්ට් එක ෆලෝ කරන්න හොඳ. ඒ කියන්නේ අර හොඳ දේවල් ඔයාගේ ෆෝන් එකට නිකන් නරක දේවල් ගහ මරා ගැනලි ස්ටේටස් උනත් ඇඩියා දාන එක ඒවා කට්ටිය ඉන්නවනම් ඔයාට පුළුවන් මේක බලන්න. සාමාන්‍යයෙන් මම නම් දැන් ස්ටේටස් බලනවා හරිම අඩුයි කට්ටියන්ගේ. උදේවරුේ මම කරන්නේ ඔච්චරයි. මම ලියන්න කරන්න එහෙම දේවල් යන්නේ නැහැ. ඊළඟට අපි දැන් හිතින් හිතනවා. ඔයාලා ඊළඟට අහලා ඇති ජර්නල්. එහෙම නැත්තම් විශ්වයට ඔයා ලිපි ලියනවා කියලා. ඉතින් මේක ගැන මම කතා කරන්නම්. ජර්නල් වර්ග ගොඩාක් තියෙනවා. මම දැනට ඒකෙන් කරන්නේ ජර්නල් වර්ග 2යි. මේ දෙකෙනුත් මම දිනපතා අනිවාර්යෙන්ම කරන දෙයක් තියෙනවා. මේක ගොඩක් අය සමහර අය උදේම නැගිටලා කරනවා. සමහර අය රැට නිදියද්දි කරනවා. ජර්නල් එක මම කියන විදිහට මේක තමයි මගේ ජර්නල් බුක් එක. ගොඩක් අය කියනවානේ ජර්නල් ලියන්න ලස්සන පොතක් ඕනේ මෙන්න මේ වගේ. එහෙම දෙයක් නෑ. ඔයාට තියෙන CR පොත හරි කමක් නෑ. ඔයා ලස්සනට රූප ඇඳලා ඔයා ලස්සනට එක තියාගන්න.
මං ජර්නල් පොතේ රූපයන් දේවත් තියෙනවා මං අතින් චිත්‍රයන් දේවත් තියෙනවා මට ඒවා මෙහෙම පෙන්වන්න බෑ සාමාන්‍ය ජර්නල් කියන දේ පෙන්වන්නේ නැහැනේ මේ තියෙන මගේ ජර්නල් පොත ඔයාට ජර්නල් පොත ලස්සන වෙන්න ඕනේ ලස්සන පොත් ගන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ මම කියන්නේ අර සමහර අය මේක හොඳම වෙන්න ඕනේ සමහර අය ජර්නල් කරන්න හොඳ පොතක් හම් වෙනකන් ඉන්නවා එහෙම ඉන්න එපා මේකත් මේ සාමාන්‍ය තනිරුල් පොතක් ලොකු විචූරණ නැති ඕන පොතක් ගන්න පුළුවන්. හරි. දවස අවසානයේ එක්ක රෑ නිින්දට යන්න කලින් එහෙම නැත්නම් හවස මේක කරනවා නම් ගොඩක් හොඳයි. මට නම් ගොඩාක්ම කරන්නේ හවස. මොකද මම වෙලාවකට ග්‍රීන් ටී එකක් හදාගෙන ඔක්කොම වැඩ ටික ඉවර වෙලා රෑට කෑමත් හදලා හවස තමයි කරන්නේ. විශ්වය ගැන ජර්නල් ලියද්දී ඔයා දැනගන්න ඉන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් වාගේ මව් භාෂාවෙන් ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් විශ්වය කියද්දි මේක මේ සිංහලද, දෙමළද, මුස්ලිම්ද, ක්‍රිස්තියන්ද බර්ගද එහෙම එකක් නැහැ. ඔයාට ඕනම කෙනෙක්ට මේ විශ්වය විශ්වාස කරන්න පුළුවන්. විශ්වය ගැන හිතන්න පුළුවන්. ඒක ඕනම කෙනෙක්ට වැඩ කරනවා. ඒක ආගම දහම කිසිම දෙයක් අදාළ නැහැ. ඕනම මිනිස්සෙක්ට මේක කරන්න පුළුවන්. ලියන්න ඕනේ ඔයාගේ මව් භාෂාවෙන්. සාමාන්‍යයෙන් ඔයා තමිල් කෙනෙක් නම් මුස්ලිම් කෙනෙක් නම් ඔයාට ඒ භාෂාවෙන් වුණත් ලියන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාට එන ප්‍රශ්නයක් තමයි මේ ජර්නල් වර්ගය මොකක්ද කියන එක. මම ලියන්නේ විශ්වයට ස්තුති කරලා. කොහොමද මේක ලියන්නේ කියන එක ප්‍රශ්නයක් එනවනේ. මුලින්ම ඔයා පොත දිග අරගන්න. පොතේ කොනෙන්ම ඔයා අද දවසේ දිනේ දාගන්න. දිනේ දාලා ඔයා පටන් ගන්න ඕනේ ආදරණීය විශ්වය. ඒ කියන්නේ අර හොඳ ආමන්ත්‍රණයකින් මේකෙන් ඔයාලට තේරෙනවා අපි කරන්න යන්නේ විශ්වයට ස්තුති කරන එක. ඔයාට පුළුවන් විශ්වයට ස්තුති කරන්න. හැබැයි මේ පොත ඇතුලේ ඔයා නරක දේවල්, නෙගටිව් දේවල් නම් ලියන්න යන්න එපා. හිතන්නකෝ දැන් අපිට හෙන තරහකාරයෙක් ඉන්නවා. එයාද ඔයාව කකුල් මාට්ටුවක් දාලා වැට්ටුවා කියලා. ඔයාට පට්ට තරහයි දැන් මේ මනුස්සයා එක්ක. ඔයා මෙහෙම ලියන්න. මෙහෙම ලියුවොත් එහෙම අද අහවල් දිනේ අද 29 වෙනිදා මේ පොර මට කකුල් මාට්ටුවක් දැම්මා මම ඊට පස්සේ බිම වැටුණා මට මාරම තරහක් තියෙන්නේ මූත් එක්ක මරන්න තරම් තරහයි ඒ වගේ දේවල් ජර්නල් එකේ ලියන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම ජර්නල් එකේ ලියන්න. ඒකට සීමාවක් නැහැ. ඕනම එකක් ලියන්න. හැබැයි ඔයා මෙහෙම මට ඌ ගැන තරහයි එහෙම කියන එක ඇත්ත. ආදරණීය විශ්වය. මම ඔයාලට එකක් කියන්න ලියන විදිහක්. මෙහෙම ලියන්න. ආදරණීය විශ්වය. අද දවස වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තුතියි. මම අද මගේ ජීවිතේ සතුටින් ගෙවුවා. අද මට රස කෑමක් කන්න හම්බුණා. ඔයාට වේල් තුනම කන්න හම්බුණා කියනකෝ ඒක ලියන්න. අර ඡේද ගණන් ලියන්න එපා. වාක්‍ය දෙකකින් විතර විශ්වයට හැම වෙලේම ස්තුති කරලා ලියන්න. ඒ කියන්නේ ඔන්න ඔය විදිහට. ඊළඟට ඔයාට කිසිම දෙයක් නැත්තම් ඔයාට මෙහෙම කරන්න ස්තුති කරන්න පුළුවන්. මම අද දවසේ හොඳ හුස්මක් ගත්තා. මම හොඳට ජීවත් වෙනවා. මම හොඳට වතුර බිව්වා. ඔබට ගොඩාක් ස්තුතියි විශ්වය. අන්න ඒ වගේ ඔයාට ලියන්න පුළුවන්. එතකොට ඒක තව ලස්සන කරලා ඔයාට ලියන්න පුළුවන්. ඔයා කැමැත්තෙන් ඉන්න කෙනා අද ඔයා දිහා බැලුවාට ඒක ලියන්න පුළුවන්. ආදරණීය විශ්වය අද නම් මම ආස කරන අහවල් කෙනා මගේ දිහා බැලුවා මගේ දිහා බලලා hina වුණා. ඔබට ගොඩාක් ස්තුතියි. මට මේ දේවල් ලබා දෙනවට ඔබට ප්‍රකෝටි වාරයක් ස්තුතියි. මේ වගේ ඔයාගේ ජීවිතයට ලැබෙන පොඩි දෙයකට හරි ඒ දවස් ඇතුළත ස්තුති වෙන්න. එතකොට අපි මේක ලියන්නේ අද දවස ගැනනේ. අද දවසේ වෙච්ච ඒවා ලියන්න පුළුවන්. අර කකුල් මාට්ටු දැම්ම සීන් එකත් ලියන්න. අද අහවලා මට කකුල් මාට්ටුවක් දැම්මා. මට එයා ගැන පුදුම තරහක් ආවේ. මට ඒ කේන්තිය පිට කරගන්න බැරි තරම් මට තරහයි. ඒ වුණාට මම හිතින් හිතුවා මම එයාට සමාව දෙනවා කියලා. වගේම මං ඒ කෙනා ගැන තරහක් හිතන්නේ නැහැ. මං ඒක අමතක කරලා දානවා. හැබැයි මම ඒ කෙනා මගේ ජීවිතෙන් අනිවාර්යයෙන්ම ඈත් කරලා දානවා. විශ්වයට කියන්න පුළුවන් ඔයාගේ ජීවිතේට හොඳ මිනිස්සු ළඟා කරලා දෙන්න. ඒක පවා ඔයාට විශ්වයට මේ දවස ගාන ලිපි ලියද්දි ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම හවස ඇවිල්ලා මගේ දවස ගැන ලියන්නේ. හොඳ කෑමක් හම්බුණා මට මේ දේවල් වුණා. විශ්වය වාට ගොඩාක් ස්තුතියි. හිතන්නකෝ දැන් මම ගත්තොත් එහෙම අද මාරම හොඳයි. අපේ ෂොප් එකට සෙනග ගොඩාරියක් ආවලු. මේ ගොඩක් කට්ටිය බඩු ගත්තලු. මට හරිම සතුටුයි ඒක අහද්දි. එහෙම අපිට ඒක ලියන්න පුළුවන්. අද මගේ
මෙහෙම ආවා මට ගොඩාක් සතුටුයි. ඒක ගැන විශ්වය ඔබට ගොඩාක් ස්තුතියි. ඔබට ප්‍රකෝටි වාරයක් ස්තුතියි. අවසානට ඔයාට ලියන්න පුළුවන් විශ්ව මාතාවනි මට ලබා දුන්නු සෑම දෙයකටම ඔබට ලක්ෂ වාරයක් ස්තුතියි. ඒ වගේම මට ලැබෙන්න නියමිත දේවල් වලටත් මම ස්තුතිවන්ත වෙනවා. අන්න එහෙම කියලා ඔයාට පුළුවන් මේ දවසේ ජර්නල් එක ඉවර කරන්න. ඊළඟ එක තමයි විශ්ව නීතිය. දැන් අපි ජර්නල් කරන විදිහට ඉගෙන ගත්තා. දවස ගානේ අපිට ජර්නල් කරන්න පුළුවන් විදියක් ගැන. ඔන්න අපි ඊළඟ එක මම කියවනේ මම ජර්නල් වර්ග දෙකක් කරනවා කියලා. ඊළඟ ජර්නල් එක එතකොට මොනවද ඒ ජර්නල් එකේ ලියන්නේ? ඒ ජර්නල් එක නම් මම හැමදාම ලියන්නේ මට ෆ්‍රී වුණ වෙලාවක වගේ තමයි මම ඒක ලියන්නේ. උදාහරණ විදිහට අපි මෙහෙම ගමුකෝ. ඒ ජර්නල් එකේ මම ලියන්නේ මම ජීවත් වෙන්න ආස ජීවිතේ තියෙන්නේ. අන්න ඒ ජීවිතේ ඇතුලේ මම ඉන්නවා. ඒ ජීවිතය ඇතුලේ රඟපානවා. උදාහරණයක් විදිහට ඔයාට තියෙනවා ඔයා ආසයි ලස්සන ගෙදරකට. ඔයා ඒක මවන් ඉන්නවනේ ගෙදරක් කිව්වම මෙන්න මේ විදිහට මගේ බෙඩ්රූම් එක මෙන්න මේ විදිහට මගේ වෝල් ආර්ට් එක මෙන්න මේ විදිහට ඒක මමමයි කරන්නේ නේ. ඒ වගේ දේවල් ඔයා මොවාගෙන ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒක ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙහෙම ගමුකෝ. දැන් YouTube එක. මම ආසයි YouTube subscribersලා ලක්ෂ පැන්නුවා. මට පුදුම සතුටුයි. ඔයා ඒ ලක්ෂ වෙනකන් හිටපු විදිහ ඒ කියන්නේ ඔයාට ඒ වෙලේ ඇඬෙන්න පුළුවන්. ගොඩක් සතුටු හිතෙන්න පුළුවන්. ඔයා ඔයාගේ අම්මට කෝල් කරලා වටේ ඉන්න කට්ටියට කෝල් කරලා ඒක සතුට කියන විදිහ. ඒ වගේම ඔයාගේ සිල්වර් ප්ලේ බටන් එක එනකම් බලන් ඉන්න විදිහ. ඒකට ඇප්ලයි කරන විදිහ. ඒක ඇවිල්ලා ඔයා ඒක තුරුල් කරගෙන ෆොටෝ ගහන විදිහ. ඔන්න ඔය වගේ. ඒ කියන්නේ මොකක් හරි ඩ්‍රීම් එකක් ඇතුලේ ඔයා ජීවත් වෙන විදිහ. ඔයා මැරි කරපු කෙනෙක් වුණත් කමක් නැහැ. ඔයාගේ හස්බන්ඩ් එක ජීවත් වෙන විදිහ. ආදරය කරනවා නම් ඒ ආදරය කරන එක්කෙනා එක්ක එක්සෑම් එකක් නම් එක්සෑම් එක ගැන හැබැයිලා ඒකට මොකක්ද ඒක කියන්නේ? කොහොමද ඒක කියන්නේ? ඔයා එක පාඩම් කරන්නෙත් නෑ මෙලෝඩියක් කරන්නේ නෑ. උනාට ඔයා විශ්වයට හැමදාම ලිපි ලියනවා, විශ්වය විස්තර කරනවා, ස්තුති කරනවා, ජර්නල් කරනවා. හැබැයි ඔයා මලාට පොතක් අතින් අල්ලන්නෙත් නෑ, පාඩම් කරන්නෙත් නෑ. ඒ වගේ මොකක් හරි ඩ්‍රීම් එකක් කාර් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ඒකට වැඩ කරන්නෙත් නෑ. ඔයාට මෙන්න මෙහෙම දෙයි කියලා තමයි හිතන් ඉන්නේ. දෙයනේ එහෙම දෙයක් විශ්වයෙන් කරන්නේ. විශ්වයෙන් කරන්නේ ඔයාගේ එනර්ජි එක හදන එක. ඔයාට ඒ හීනේ ළඟා කරන එක විතරයි විශ්වයෙන් කරන්නේ. මෙහෙම කෙනක් දෙන එක නෙමෙයි. ඒකට ඔයා වැඩ කරන්න ඕනි. ඉතින් එක්සෑම් එක පාස් වෙන එක ගැන කිව්වොත් එහෙම මම මේ විදිහට පාඩම් කරනවා, මම මෙහෙම මහන්සි වෙනවා, මම මේ විදිහට නෝට් ලියනවා. අන්න එහෙම ස්ටෙප් බයි තමයි ලියන්න ඕනේ මේකේ. ඒ ජර්නල් එකේ ලියන්නවා ජීවත් වෙන්න කැමති විදිය. කෙටියෙන් කිව්වොත් ඔන්න ඕක තමයි. මම පොතකින් ලියන්න. ඔන්න ඔය ජර්නල් දෙක විතරයි මම ලියන්නේ. දිනපතා විශ්වයට ස්තුති කරන එකයි විශ්වයට ස්තුති කරලා ඒ ජීවිතය ඇතුලේ ජීවත් වෙන විදිහ තමයි මම කරන්නේ. මේක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. මේක බයින්න එපා. මොකද එක එක්කෙනා තේරුම් ගන්න විදිහ වෙනස්. කොහොම හරි මේ ටික කරනවා නම් ඒක තමයි හරියනම දේ. ඔතනින් ගියාට පස්සේ ඔයාලා දැකලා ඇති අනික් අය. ඒ කියන්නේ සමහරක් අය පහන් තියනවා, පහන් පත්තු කරනවා, ඉටිපන්දම් පත්තු කරනවා, මොකක් හරි රූපයකට වඳිනවා. වතුර ටිකක් බොන්න. වතුර තිබහයි. ඔයාලා සර්ච් කරොත් විශ්වය සම්බන්ධ එක එක මියුසික් තියෙනවා. හැබැයි මේක ටිකක් භයානකයි. මේකේ හොඳ ඒවාත් තියෙනවා, නරක ඒවාත් තියෙනවා. ඒකේ අර එනර්ජි දෙන විදිහ ඒක හරියට බේර ගන්න ඕනේ. ඒකේ හින්දා මම ගොඩාක් මේකට තාම අත තියලා නැහැ. මොකද මං කරන ඒවා ටික ඔයාලට කියන්න බෑ ඉස්සෙල්ලා. එහෙම පැත්තකුත් තියෙනවා. ඒකෙදි කරන්නේ ඉටිපන්දම පත්තු කරලා එන්න ඒ කියන මියුසික් එක දාලා මේවා ජර්නල් එකේ ලියපු දේවල් තියෙන්නේ. අන්න ඒ විදිහට ස්තුති කරන එක හිතින්. ඔයාට ඒක කරන්නත් පුළුවන්. ඒකේ මියුසික් එක මම කිව්වනේ ඒක ටිකක් භයානකයි කියලා. හරි මියුසික් එක තෝරගන්න ඕනේ. ඒක මෙහෙමයි. ඒක ඊට වඩා හොඳයි ඔයා කිසිම මියුසික් එකක් නැතුව ඒක කරන එක. ඊළඟට අපි මොකක්ද? රැට නිදිය ගද්දි අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? මේක ගැන කිව්වොත් දැන් ඔන්න දැන් රෑ වෙලා අපිට විශ්ව සම්බන්ධව රැට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අර ඉටිපන්දම් පත්තු කරලා අන්න ඒ දේවල් කරලා ඉන්නවා. ඒ දේවල් ඔයාට කරන්න පුළුවන්. මම කරන්නේ රැට නිදිය ගන්න ගියාට පස්සේ ඇඳට වෙලා ටිකක් වෙලා අපි කොහොමත් නිදිය ගන්න ගියාම විනාඩි 5ක් 10ක් අනිවාර්යෙන්ම ඉන්නවනේ. සමහර අය නම් පැය ගණන් ඉන්නවා. මම ඉවලට මම අර ඩ්‍රීම් ජීවිතේ ගැන හැමදාම මම ලියන්නේ නැහැ කියලා. ඒ වුණාට අර ඇඳට ගියපු වෙලේට මම හැමදාම ඒක ගැන හිතනවා.
මම ඇඳට ගිහාම ඒ ජීවිතය ගැන වගේම විශ්වයට ස්තුති කරන එක අනිවාර්යයෙන්ම රැට කරනවා. මොකද ඒක මම දැන් පුරුදු වෙලා. එක පාරම ඔය කිසිම දෙයක් හිතට පුරුදු කරන්න අමාරුයි. ටික ටික ඔයා හුරු කරගන්න. හැබැයි අනිවාර්යෙන්ම ඔයා විශ්වය ගැන විශ්වාස කරලා තමයි මේ ටික හුරු කරගන්න ඕනේ. ඒක මම හැම වෙලේම කිව්වා මේ වීඩියෝ එකේ. කිසිම විශ්වාසයක් නැතුව තව කෙනෙක්ට දෙයක් ලැබුණ නිසා ඔයා මේක කරන්න යන්න එපා. එතකොට තියෙන දේත් නැති වෙයි. ඒක තමයි මේකේ ඇත්ත. අන්න ඒ වගේ. ඔන්න ඔය මම දැන් ඔයාට කීවා දවස් ඇතුළත මම කරන ස්ටෙප් 3ක්. උදේම නැගිටලා මම හතරක්. උදේම නැගිටලා මම මෙන්න මේ විදිහට කරනවා. ඊළඟ මේ විදිහට හිතනවා. ඊළඟට මගේ විෂන් බෝඩ් එක දිහා මම ටිකක් වෙලා බලන් ඉන්නවා. ඊළඟට හවස ඇවිල්ලා මම ජර්නල් එක ලියනවා මගේ. ඊළඟට රැට නිදියද්දිත් මම මතක් කරනවා. ඒ තුන තමයි මම ප්‍රධාන වශයෙන්ම කරන්නේ. මේ මගේ විදිහ. ඊට අමතරව හැම වෙලේම මට පුළුවන් හැම වෙලේම අර හිතට එනවනේ. දැන් YouTube ගන්නකො ඒක කරන කෙනෙක් හිතන්නකො දැන් සිල්වර් ප්ලේ බටන් එක අරන් තියෙන කෙනෙක්ට ඊළඟට තව හීනයක් තියෙනවා. 1 මිලියන් ගහන එක හීනයක් තියෙනවා. අන්න එන්නේ ඒ වගේ දේවල් ඉතින් හිතනවා. හැම වෙලේම අපි හිතනවනේ ඒක ඇතුලේ ජීවත් වෙනවනේ. මම දැන් විශ්ව නීතිය ෆලෝ කරන්න හරියටම අරගෙන අවුරුද්දයි. ඒ අවුරුද්දේ ඇතුළත මට ලැබුණ දේවල් මොනවද කියලා මම ඒක ගැනත් කියන්නම්. මම මුලින්ම මේක හොයන්න ගත්තට පස්සේ ඔයාලා අහලා තියෙනව නේද 11 ලෙවල් 11 දවසේ මොකද්ද මං කරන්න ඕනේ මේ වගේ අයිඩියා එකක් නැහැනේ. මට මුලින්ම අයිඩියා එකක් ආවේ 11 දවසේ ඔයාට පුළුවන් මොකක් හරි ඩ්‍රීම් එකක් ගැන ඔයාගේ හිතන ජීවිතය ගැන ජීවත් වෙන්න ඕනේ ජීවිතය ගැන ඔයාට පුළුවන් ලිපියක් ලියන්න. මං මේ විදිහට ඉස්සල්ලාම ලිපියක් ලිව්ව විශ්වයට. ඒක කියන්නේත් ඒ ලිපිය ලියලා ඔයා හොඳට පොඩියට නමලා ඇම්ලොප් එකක දාලා කාටවත් පේන්නේ නැති කවුරුත් දකින්න නැති ඔයාටවත් ඒක ඇදෙන්නේ නැති කියන්නේ ඔයාටවත් ඒක ගන්න බැරි හැම වෙලේම නිකන් පේන්නේ නැති වගේ තැනක තියන්න කියලා. මේක ඔයා බලන්න ඕනේ අවුරුද්දකට පස්සේ අනික් අවුරුද්දේ 11 වෙනිදා. මේවා ඇත්තටම හැබෑ වෙලා තියනවාද කියලා. ඇත්තටම මට ඒක හැබෑ වෙලා තිබ්බ මගේ ජීවිතේ. ඒක මම ගොඩාක් විශ්වාස කරනවා. තව ඒ කියන්නේ ඒකෙන් පස්සේ මට තව ලං වුණා. ඒ වගේම දැන් 11 ගිය අවුරුද්දෙත් ආවනේ. ගිය අවුරුද්දෙත් මම ලිපියක් ලියලා දැම්මා. ගිය අවුරුද්දෙත් මම ලිපියක් ලීවා. ඒක නම් මම ටාගට් කරගෙනම ලිව්වේ YouTube එක සම්බන්ධවම තමයි. එතනින් පස්සේ මම හරියටම මම මේ ඔයාට මම ස්ටෙප් 4ක් කීවේ දවස් ඇතුළත මම කරන ඒ 4 මම හැමදාම කරා. එක දිගටම කරා. අර මම ජීවත් වෙන්න ඕන ලෝකේ තියෙන ඒක ගැන නම් මම එක්ක සතියට දවස් 3ක් එහෙම නැත්තම් ඒක හිතෙන්න ඕනේ. එහෙම නැත්තම් සතියට එක දවසක් වෙන දවසුත් තියෙනවා. අන්න ඒ වගේ ලිව්වා. අරක මම හැමදාම ලිව්වා. හිතින් හැම වෙලේම හොඳින් හිතන්න ගත්තා. මම සමහර වෙලාවට අර නරක සිතුවිලි එන්නේ නැති වෙන්න එහෙම එන්න එපා කියලාත් මම මේ පොතේ අනන්තව ලියලා තියෙනවා. ඒ කියන්නේ මට මේ කෙනා ගැන මෙහෙම දැනෙනවා. අනේ ඒක නවත්තලා දෙන්න. මට හැම වෙලේම හොඳින් හිතන්න ඕනේ. මට හොඳ මිනිස්සු මුණ ගස්සන්න විශ්වය. අන්න එහෙම කියලාත් මම ලියලා තියෙනවා. ඔන්න ඔහොම දේවල් කරලා තියෙනවා. දැන් මේ අවුරුද්ද 11 එන ඔන්න try කරලා බලන්න අනිවාර්යෙන්ම. මම මෙහෙම විශ්වාස කරනවා. හරියටම කරන්න ගත්තට පස්සේ ඒක step by step බලා ගන්න පුළුවන් කියලා. ජීවිතේ අනික් වුණ දේවල් නම් ඔයාලට පේන්නේ නැහැ. මම වීඩියෝස් වලින් ඔයාලට ඒක share කරගන්නවා. ඔයාලටම ගිහිල්ලා දින වකවානුත් එක්කම බලා ගන්න පුළුවන් දෙයක් ගැන මම කියන්නම්. මගේ ජීවිතේ වුණ. ඔයාට පුළුවන් මගේ YouTube එකට ගිහිල්ලා මම community post මේ ස්ටෙප් ටික මං හරියටම කරද්දි මම හොඳ විදිහට හිතද්දි මම හොඳට ජීවත් වෙද්දි කොහොමත් මම මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. සමහර වෙලාවට මේකේ අනෙක් දේවලුත් කියවේද මන්ද. දැන් අපි ගොඩාරියක් මිනිස්සු ආශ්‍රය කරද්දි ගොඩාක් යාළුවෝ හරි ඕනවට වඩා අපි ලොකු කරගෙන ඉද්දි ඒ මිනිස්සු අපිට කියන කරන දේවල් වලින් අපේ හිත රිදෙන්නේ. අපි ඒ අය අතේ දුරින් තියාගෙන ඉන්නවා නම් එක්කෝ ආශ්‍රය අඩු කරනවා නම් ආශ්‍රය කරන මිනිස්සු අඩු කරනවා නම් ඔයාගේ සර්කල් එකේ හරි ටික දෙනෙක් තියාගෙන ඉන්නවා නම් ඔයාටම විශ්වාස කරන ඇත්තටම හිත රිදෙනවා හරි අඩුයි. කාටවත් කරදරයක් නොවි කාගේවත් හිත රිද්දන්න නැතුව ජීවත් වෙන්න. ඒ හොඳටම ඇති. law of attraction කියන්නේ මැජික් එකක්. ඒක හරි විදිහට කරන්න, හරි විදිහට පාලනය කරන්න මේකට මේ ලොකු දේවල්, මහා ලොකු දේවල් කරන්න ඕන නැහැ. මං කියපු අර ටික පටන් ගන්නකෝ. දැන් සමහර වෙලාවට හැමදාම ඉටිපන්දමක් ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. හැමදාම මල් නැති වෙන්න පුළුවන්. ලස්සන දේවල්
ඒ විදිහට මේවා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාට පුළුවන් මං කියපු දේවල් කරන්න. විෂන් බෝඩ් එක ගත්තොත් අපි හැමෝම කැන්වස් බෝඩ් එකක් අරන් විෂන් බෝඩ් එක හදාගන්න ඕනේ නැහැ. දැන් බොයි කෙනෙක් නම් ඇත්තන් ගෑනු ළමයි වගේ අර නියම මේව අලවන් ඉන්න එයාලා කැමති නැහැනේ. හැබැයි ඔයාට පුළුවන් මෙන්න මේක. ඔයාට පුළුවන් විෂන් බෝඩ් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න. ෆෝන් එකකින් හදන්න විෂන් බෝඩ් එක මේ හදාගන්න එච්චර අමාරු නෑ. ඔයාලා අහලා ඇති Pinterest කියලා ඇප් එකක් තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න හැමෝටම පුළුවන්. ඒකේ ලස්සන ෆොටෝස් තියෙනවා. අන්න ඒකෙන් ඔයා ඔයාගේ ඩ්‍රීම් විෂන් බෝඩ් එක ෆෝන් එකේදීම හදාගන්න. ඕනේ තරම් වීඩියෝස් මේක ගැන කතා කරලා තියෙනවා. ඒ වගේ වීඩියෝස් ගොඩක් බලන්න. ඒකෙන් ඔයා එක දේවල් අරගෙන ඔයාගේ විදියට හදාගන්න කියලා කිව්වේ මම ඒක තමයි. මම කතා කරා ටිකක් වෙනස් විදිහට උදේ ඉඳන් රෑ වෙනකන්ම මම කොහොමද විශ්ව නීති අනුගමනය කරන්නේ මොන වගේ දේවල්ද කරන්න කියලා. හිතනවා මේ වීඩියෝ එකේ මොනවා හරිම දෙයක් ඔයගේ ඔළුවට යන්නේ නැති කියලා. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයා මාව තාම subscribe කරලා නැත්නම් අමතක නොකර මාව subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම අමතක කරන්නේ නැතුව ඊළඟට ඕන vlog එකත් ඔහොමම comment කරගෙන යන්න. Thank you for watching.